පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයට කොහොමද සූදානම? පළාත් පාලන මැතිවරණයට අපි වැලිමඩට ප්‍රාදේශීය සභාවේ ඉන්න පරිණත හිටපු ප්‍රාදේශීය සභාවේ නීති සියල්ල දන්න හොඳ මේ මෙතුමා ඉල්ලියාස් 1991 ඉඳලා නොකඩවා ප්‍රාදේශීය සභාව නියෝජනය කරපු ආර්.බී. මන්ත්‍රීතුමා මෙයා 1991 ඉඳලා ප්‍රාදේශීය සභාව නියෝජනය කරපු මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් විශ්‍රාමලත් රාජ්‍ය සේවකෝ හොඳ කණ්ඩායමක් අපි වැලිමඩට දාලා තියෙනවා. වැලිමඩට වෙන පක්ෂයකට නායකත්ව දෙන්න නායකයෙක් නැහැ. NPP එකේ മന്ത്രി කෙනෙක් වැලිමඩට නැහැ. ඒ වගේම සමගි ජන බලවේගයේ නායකයෙක් වැලිමඩට නැහැ. වැලිමඩට නායකයෙක් ඉන්නේ චාමර සම්පත් ඉන්නවා. ඒ නිසා වැලිමඩ ජනතාවට ඒක ලොකු හයියක්. අපේ කණ්ඩායමට ලොකු ශක්තියක්. අපේ කණ්ඩායම වෙනුවෙන් අපි කතා කරනවා. මාලිමා ආණ්ඩුවට මේ වැලිමඩ ඌවපරණ අලගොවියෝ ඡන්දෙ දුන්නා. මේ ඊයේ පෙරේද මං පාර්ලිමේන්තුවේ සභාව කල් තිබීමේ යෝජනාව ගෙනාවා. 750කට ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ අලගොවියා ගැන. මම පාර්ලිමේන්තුවේදී කිව්වා මාස 2කට අලබද්ද ගහන්න. නැත්තම් මාස 2කට අල පිටරටින් ගේන එක නවත්තන්න. ඒගොල්ලෝ ඒ ගැන ඒක ඒ ඇමති අහනවා අපි ගුණ යාපත් කැම වෙලක් දෙන්න ඕනේ හැමෝටම ඒ ඉඳලා. ඉතින් වැලිමඩාල එයා කාලා නැහැ වගේ. පිටරටින් ගැන අර මේ මොනාල වලට වැඩි අපේ වැලිමඩාල හොඳ නැද්ද? අපි ඇහුවම ඒවට කට උත්තර නැහැ. ඒගොල්ලෝ කිව්වේ නම් එහෙම නෙවෙයි. ගොවියට සාධාරණ ඉෂ්ට කරනවා, අල ගොවියට සාධාරණ ඉෂ්ට කරනවා. තාම අල ගොවියට නම් සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. දැන් අද අල කීයද දන්නේ නැහැ. මං හිතන්නේ ඉතින් මාකට් එකේ 230යි 250යි අදාළ. හැබැයි ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ගෝවා අල ගොවියට දැන් 290යි මාකට් එකේ කියලා. දැන් සති දෙකකට උඩ. හැබැයි අල ගොවියට අල හොන්ඩරයක් හදලා විකුණන්න රුපියල් 250කට වැඩි වියදමක් මේ අල ගොවියට වියදම් වෙනවා මේ වෙනකොට. මේ තියෙන වියදම් තත්ත්වෙත් එක්ක